පර්ෆියුම් වල ඉන්ග්‍රීඩියන්ට්ස් වල ඉහළම කැටගරි එකේ තියෙන අකවුට් ගැන ඔයා දන්නවද? මෙහෙමයි. මේ අකවුට් එහෙම ඉහළම කැටගරි එකට එන්න හේතුව තමයි මේ ගහක් හැදෙන්න අවුරුදු ගණනාවක් යනවා. විශේෂයෙන්ම මේ ගහක් හැදිලා විශේෂිත වූ දිලීරයක් අසදුනොත් තමයි මේ ගහේ මේ රෙසින් එක හටගන්නේ. ඉතින් මේ රෙසින් එක හැදෙන්න අවුරුදු 10ක් 30ක් අතර කාලයක් ගත වෙනවා. ඒකයි මේ පර්ෆියුම් වල මේ අකවුට් කියන එක මේ තරම් සුවිශේෂී සහ මිලෙන් අධික. ඉතින් මේකෙන් හදන පර්ෆියුම් වල සුවඳ මොන වගේද කියලා බැලුවොත් ඩීප්, රොයල්ටි, ලක්ෂරි, බෝල්ඩ් ඇන්ඩ් පවර්ෆුල් ඒ වගේ පර්ෆියුම් තමයි මේකෙන් නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ පර්ෆියුම් හරියන්නේ රාත්‍රී සාද, එතකොට බෙස්ට් ඔෆ් ඉවනිං නයිට් තමයි ගොඩක් වෙලාවට මේ පර්ෆියුම් පාවිච්චි කරන්න හොඳ. ඉතින් ගොඩක් මේ පර්ෆියුම් අයිති වෙන කැටගරිය තමයි මිඩල් ඊස්ටර්න් කැටගරි එකක් තමයි මේකෙන් ගොඩක් වෙලාවට දෙන්නේ. ඉතින් මේකේ පියෝ අකවුට් වල සුවඳ මොන වගේද කියලා බැලුවොත් අපිට ඕල් වුඩ්, ස්මෝකි, ලෙදර් ඒ වගේම අර්ති, ඇනබොලික් වගේ ගතියකුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේවා ෆ්‍රෙෂ් ෆ්‍රේග්‍රන්ස් වගේ දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ බලවත් අපිරහස් නිකන් අමුතු ෆීලින් එක තමයි මේකෙන් එන්නේ. ඉතින් මේවා ෆ්‍රෙෂ් ෆ්‍රේග්‍රන්ස් වගේ ගොඩක් වෙලාවට දැනෙන්නේ නැහැ. ඉතින් මේකෙත් මෙතනදී කියන්න ඕනේ තියෙන බෑඩ් නිවුස් එක තමයි මේ පියෝ අකවුට් වලින් හදන පර්ෆියුම් ඉතාමත් නිලෙන් අධිකයි. දැරියකින් මිලියකට ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ අකවුට් කිලෝ ගණනාවකින් සමහර වෙලාවට මිලිලීටර් කිහිපයක් විතරයි ඕඩ් ඔයිල් අපිට ගන්න පුළුවන්. ඉතින් ඕඩ් ඔයිල් එක හොඳටම ගැලපෙන වෙනත් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා අපි බැලුවොත් ඒකට අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ රෝසෝටෝ, සෆ්‍රන් ඇබ්සොලූට්, ඒ වගේම නැචරල් සන්ලූට්, ඇම්බර්ගීස්, වැනිලා, පචෝලි, ඒ වගේ දේවල් මේකෙන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකෙන් බැලුවොත් එහෙම රෝසෝටෝ කියන්නේ මේ ඇම්බර්ගීස් කියන්නේ මේ ඉහළම කැටගරිය තියෙන ඒවා මේ පර්ෆියුම් හදන්න නිර්මාණය කරගන්න. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඕඩ් ඔයිල් කියන්නේ මොකද්ද? නැචරල් අකවුට් කියන්නේ මොකද්ද කියන එක. මේක සරලවම කිව්වොත් අකවුට් කියන්නේ රෙසින් සහිත දැව. ඕඩ් ඔයිල් කියන්නේ දැව වලින් ලබා ගන්න තෙල්. ඉතින් මේකේ ශ්‍රේණිගත කිරීම් තියෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම් වලින් බැලුවොත් එimhe කාම්බෝජියන් අකවුට්, වියට්නාමීස් අකවුට්, ඒ වගේම ඉන්දියන් අකවුට්, තායි අකවුට් කියලා මේකේ කැටගරි ඒ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළින්ම ඉන්නේ වියට්නාමීස් අකවුට් එකයි, කාම්බෝජියන් අකවුට් එකයි. ඉතින් මේ වගේ පර්ෆියුම් එකක් වලට හරියටම ඔයාලට හොඳටම ෆීලිං එක ගන්න බලා ගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම මේ ලංකාවට ගැලපෙන ඒෂියන් කන්ට්‍රීස් වලට ගැලපෙන විදිහට හොඳට ඒ ෆීලිං එක හදලා තියෙන පර්ෆියුම් එකක් ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන් උනන්දුව පර්ෆියුම් වලට මමත් ගොඩක් වෙලාවට යාගේ පර්ෆියුම් පාවිච්චි කරලා තියෙනවා. ධර්මසේනාගේ පර්ෆියුම් වල ඒ බෝල්ඩ් ඇන්ඩ් පවර්ෆුල් ලක්ෂරි ඒ වගේම අභිරහස් බලවත් කියන දේ ඒක හරියටම ගන්න පුළුවන් පර්ෆියුම් විශේෂයක් තමයි මේ ලංකාවේම නිෂ්පාදනය කරන උනන්දුව පර්ෆියුම් එක. විශේෂයෙන්ම යාගේ එක පර්ෆියුම් එකක් තියෙනවා ඩොමිනිකෝ රූපියන්ස් ලෝගේ ඉන්න ඉෂ්ටතම දැනට ඉන්න පර්ෆියුම් නිර්මාණකරුවෙකුගේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා හදන එක පර්ෆියුම් එකකුත් එයා ගාව තියෙනවා.